හොඳයි කවුරුත් ශබ්ද නගල සාදුකාරයක් දීලා පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranaagamanang sampunnang Panatipata virmani sikkhapadang samadhiyami Adinnādāna virmani sikkhapadang samadhiyami Kāmesu miccācārā virmani sikkhapadang samadhiyami Musāvādā virmani sikkhapadang samadhiyami Surameraya majjapama daṭṭhāna virmani sikkhapadang samadhiyami Tisaranena saddhiṃ pañcasīlaṃ dhammaṃ sādukam surakkhitam kattvā Appamādena sampādeta Samantā cakkavālesu Gaccantu devata Saddhammang munirājasa Sunantu saggamokkadam dhamma savana kālo ayam bhadantā dhamma savana kālo ayam bhadantā Dhamma savana kālo ayam bhadantā
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමිදං භික්ඛවේ මනුස්සානං ආයෝ ගමනීයෝ සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචරියං නත්ති ජාතස්ස අමරණං යෝ භික්ඛවේ චිරං ජීවති කප්පං වා භීයෝ භාවති දීඝමායු මනුස්සානං නනං හීලේසු පෝරිසෝ චරෙය්‍ය කීරමත්තෝ නත්ති මච්චුස්ස ආගමෝති. පින්වත් අපේ පානදුරේ සිද්ධාර්ථ පණ්ඩිත හාමුදුරන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංඝ රත්නයන් අවසර සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, අද දවසේදී ඔබ හැම දිනාම කෘතවේදී පින්කමක් සිද්ධ කරන මේ වෙලාවක්. ඊටා දුර්ලභ පින්කමක්. ඒක දුර්ලභ වෙන්නේ කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින්. කෙලෙහි ගුණ දන්නා අය ලෝකේ දුර්ලභයි. ආන්ගේ ගණයට අයිති වෙන මේ 6ක් 4ක් නොතේරෙන පුංචි දරුවන්ගේ ඉඳලා මේ යමක් කමක් තේරෙන ඇත්තෝ ඉඳලා උගත් බුද්ධිමත් ඔබ හැමදෙනාම මෙස් කරන්නේ කෘතවේදීත්වය සැලකීම. ඒ තමයි අර්ධ සත වර්ෂයකට අධික කාලයක් ගොංගාව පවරගිරි මහා විහාරයේ වැඩ ඉඳිමින් මේ ජනී ජනයාගේ දුක්ඛ දෝමනස්යන් සන්තෝෂයන් විඳ දරාගෙන ඔයත්තන් වෙනුවෙන් කැපවීම කරලා ශාසන බ්‍රහ්මචර්යාව පවත්වාන ගිහින් අපවත් වෙන්නට යෙදුණු ඒ කවිස්සර පණ්ඩිත හාමුදුරන් වහන්සේ සිහිපත් කරමින් ගුණානුස්මරණය කරමින් උන්වහන්සේගේ පරලෝක ජීවිතයට සුගතියක් යහපතක් හොඳක් පිනක් කරලා පින් අනුමෝදන් කරන්න. ජීවිතේ බලන්නකෝ. අපිට හැරිලා බලනකොට අදට අවුරුද්දකට කලින් මේ පින්බිමේ අද වගේ දවස කොහොමද තිබුණේ කියලා. අද දවස බලන්නකෝ. ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙච්චි පරිසරයක් නිර්මාණය වෙලා. එදා ඒ දවසේදී කවිස්සර පණ්ඩිත හාමුදුරුවනේ ශෝක වෙමින් උන්වහන්සේගේ දේහය තැන්පත් කරලා වන්දනමාන කරමින් කෘතෝපකාර කරමින් සලකපු දවසක්, හරි කලබලකාරී දවසක්. මෙහෙම මළුවේ ඉඳගෙන බණ අහන්න පුළුවන් තිබුණු පරිසරයක් එහෙම නෙමෙයි තිබුණේ. අද හාත්පසින්ම වෙනස් වෙච්චි පරිසරයක ඉඳගෙන ඔයත් උන්වහන්සේ වෙනුවෙන් පිනක් කරලා පින් අනුමෝදන් කරලා ශාසනික වචනෙන් කියනවා නම් අපවත් වුණා. ඔයත්ගේ වචනෙන් කියනවා නම් මරුණා. පරලෝක ප්‍රාප්ත වුණා.
පළවෙනි අවුරුද්දේ ධර්ම දේශනාවට ඉඳගෙන මේ බණ අහන ඔය ඇත්තන්ගෙන් කී දෙනෙක් මේ බණ කියන මාත් ඇතුළු කී දෙනෙක් දෙවෙනි ගුණානුස්මරණය සඳහා බණ අහන්නට ඉඳීද කියන්ට බෑ. එහෙම නේද? එහෙම ජීවිත ගත කරන ඇත්තෝ අපි. එහෙම ජීවිත ගත කරන්න හේතුව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිසුන්ගේ ආයුෂ සම්බන්ධව. මම මේ දේශනා කරපු බුද්ධ පාඨයේ සූත්‍රයේ කරුණු ගණනාවක් අපේ ජීවිතය ගැන කියලා දෙනවා තියෙනවා. මේ හැම එකක්ම මේ ජීවිතයේදීම කරලා මේ ජීවිතයේදීම අත්විඳින්න තියෙන කරන්න තියෙන තමන්ගේ ගමන් මඟ හදා ගන්න තියෙන ජීවන දර්ශනය. මේ බණහ නැත්තන්ගේ වයස හතුවොත් වයස් පරතරය විවිධයි. සමහර වෙලාවට 100ට ආසන්න ඇත්තෝ ඇති. සමහර වෙලාවට අවුරුදු 2 3 ඇත්තෝ ඇති. අවුරුදු 80ක් ගෙන් 85ක් ගේ ඇත්තෝ ගැන අනිත් ඇත්තෝ හිතනවා දීර්ඝායු සම්පන්න වෙන්න කෙනෙක්. එහෙමනේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්පමිදම් භික්කවේ මනුස්සානං ආයු. මහණෙනි මිනිසුන්ගේ ආයුෂ බොහෝම ටිකයි. බොහොම ටිකයි. අපි අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කිව්වොත් මනුස්ස ලෝකේ හැටියට ඔක අවුරුදු 100ක් තමයි. තාම පහළ බ්‍රහ්ම දිව්‍ය ලෝකේ ගත්තාම එක දවසක්. එතනින් ඉහළට යන්න බ්‍රහ්ම ලෝක වලට යනකොට තප්පර ගණනාවක්. අපිට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා 2569ක් ගිහින් සමහර ලෝක වලට තප්පර ගාණක්වත් තව ගෙවිලා නැහැ. ඒ අනුව සලකා බලනකොට මේ මනුස්ස ලෝකෙ මිනිස්සුන්ගේ ආයුෂ කෙටි ආයුෂයක් තියෙනවා. එක්කෝ 100ක් එක්කෝ ඊට වඩා අඩුයි. කප්පංවා කප්පසතංවා අප්පෝ අභියෝති. අවුරුදු 100ක් ඊට වඩා අඩුවෙන් ජීවත් වෙනවා කියන එක කියන්නේ. ඔය අවුරුදු 100ක් ජීවත් වෙනකොට ඔය අවුරුදු 100න් අවුරුදු 50ක්ම අපි නිදනවා. ආයුර්වාස සතන් උනාම් පරමිතං රාත්‍රව තදර්දං ගතං. අවුරුදු 100ක් ජීනනකොට ඒ 100න් 50ක්ම අපි නිදලා තියෙනවා. ඉතුරු 100න් ඉතුරු 50න් 25ක්ම යනවා බාල කාලයට සහ තරුණ කාලයට. මහලු කාලයට. ඉතුරු ටිකේ තමයි අපි මේ වැඩ කටයුතු කරගන්න තියෙන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපමිදම් භික්කවේ මනුස්සානං ආයු. මහණෙනි මේ මිනිස්සුන්ගේ ආයුෂ අල්පයි. ගමනීයෝ සම්පරායෝ. ඒකාන්තයෙන්ම ගමන යා යුතුමයි. ඒ නිසා කත්තබ්බං කුසලං චරිතබ්බං බ්‍රහ්මචර්යං නත්ති ජාතස් සමරණ. බුදුරජාණන් වහන්සේ නිසා දේශනා කරනවා කත්තබ්බං කුසලං කුසල් කරන්න. කුසල් කරන්න කියන්නේ මොකද්ද පාසකමලා? පාසකමලාට හිතෙන විදිහට
පින් කරන්න කියන එකද? නෑ. කුසල් කරනකොට පින් සිද්ධ වෙනවා. කුසල් කියලා කියන්නේ තම තමන් තුළ හැකියාවන් දියුණු කරගන්න. භෞතික පැත්තෙන් හෝ ආධ්‍යාත්මික පැත්තෙන්. ජීවත් වීමේ ජීවන ක්‍රියාවලියේදී අපි තුල තියෙන කුසලතා අපි වර්ධනය කරගන්න ඕන. ආධ්‍යාත්මික ජීවිතයේදී අපේ කුසලතා අපි වර්ධනය කරගන්න ඕන. ජීවත් වෙන මේ පුංචි ළමයිගේ ඉඳලා මේ ඉස්කෝලේ යන ළමයින්ගේ ඉඳලා රැකියා කරන නැත්තන්ගේ ඉඳලා ලෞකික ජීවිතයේදී කුසලතාවයන් ඔප්නංවා ගත්තේ නැත්තම් වැඩි දියුණු කරගත්තේ නැත්තම් ඒගොල්ලන්ගේ ලෞකික ජීවිතයේ සාර්ථක භාවයටපත් වෙන්නේ නැහැ. හැම වෘත්තීය කටයුත්තකදීම මේ කුසලතාවය කියන එක වඩා වර්ධනය කරගන්නටම ඕන. ගොවියෙක් නම් ගොවිතැනේ පරිපූර්ණ භාවයට පලිබෝ දෙන්නේ කොයි වෙලාවටද? ඒ කොයි වෙලාවටද වපුරන්න ඕන, හාන්න ඕන, කන්නේ ඔය සියල්ලක් පිළිබඳව ඒ දක්ෂතාවය ගොඩ නගා ගන්නට ඕන. ශිෂ්‍යෙක් නම් ඒ ශිෂ්‍යයාත් තමන් දුර්වල විෂය මොකද්ද? තමන් දක්ෂතාවය දක්වන්නේ මොකටද? ඒක වැඩි දියුණු කරගෙන යන්න ඕන. මෙන්න මේකට තමයි කුසලතා වර්ධනය කරගන්නවා කියලා කියන්නේ. කුසලතාවයකින්ම තමයි ලෞකික ජීවිතයේ දියුණුවක් සිද්ධ වෙන්නේ. ඒක 90%කටත් වැඩිය 50%කටත් වැඩිය කුසලතාවෙන් තමයි මිනිස්සු තමන්ගේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නේ. ලෝකෝත්තර ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා නිර්වාණගාමී ප්‍රතිපදාව සාර්ථක කර ගැනීම උදෙසා එහෙම නැත්නම් පරලෝ ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා කුසල භාවය දක්ෂතාවය ඇති කර ගන්න ඕන. උපාසකම්මලා අහලා ඇතිනේ අපි බෝසතාණන් වහන්සේ අසංඛ්‍ය කල්ප ලක්ෂ 4ක් පාරමිතා පිරුවා කියලා. දාන පාරමිතා, දාන උපපාරමිතා, දාන පරමත්ත පාරමිතා කියලා සමතින්සත් පාරමිතා පිරුවා කියලා නේද? අහලා තියෙනව නේද? ඒ පාරමිතා පූර්ණේ කරලා සම්පූර්ණ කරගෙන උතුම් සම්බුද්ධත්වයට පත් වුණා කියන්නේ. ඒ කුසලතාවයක් තමයි වර්ධනය කරගත්තේ. දන් දීම සම්බන්ධව ප්‍රායෝගිකවම කරලා දක්ෂතාවය ඇති කරගත්තා. ඒ දක්ෂතාවය ඇති කරගෙන අවසානයේ තමයි ඇස් ඉස් මස් ලේ දෙන තරමටම ඒ කුසලතාවය වඩා වර්ධනය කරගත්තා. සීලයත් ඒ විදිහටම කුසලතාවයක් බවට පරිවර්තනය කරගත්තා. සීල පාරමිතාවක් බවට පරිවර්තනය කරගත්තේ අන්නේ කාරණා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කත්තබ්බං කුසලං කියලා කියන්නේ. කුසල් කිරීම තමන් තුළ තියෙන දක්ෂතාවයන් හොඳ පැත්තෙන් දක්ෂතාවයන් වර්ධනය කරගන්න කියන එක කියන්නේ මෙලොව පරලොව දෙලොව ජීවිතයේ උදෙසා යහපත උදෙසා තමන් තුළ තියෙන හැකියාවන් වැඩි දියුණු කරගන්න ඕන. යහපත යෙදෙන්න ඕන. අකුසල් අතාරින්න වෙනවානේ. අකුසල් කියන්නේ නොහැකියාවන්. අකුසල් කියන්නේ නොහැකියාවන්. ඔයත්තන්ට තේරෙන්නේ නැත්තම් මෙන්න මෙහෙම උදාහරණයකින් කිව්වොත් සතෙක් මැරුවාම ඒක අකුසලයක්, අදක්ෂතාවයක්. ඒකේ විපාකක් එන්නේ
ඒ විපාක තමයි පව්. පුළුවන්කම තියෙද්දි හැකියාව තියෙද්දි ඒ දේ නොකර ඒක ආනිසංස දැනගෙන විපාක දැනගෙන අවබෝධ කරගෙන ඒක නොකර ඉන්න උත්සාහ කරන එකට තමයි කුසල භාවය කියලා කියන්නේ. හැම ජීවිතයකම කුසල භාවය කියන එක අනිවාර්යයෙන්ම ප්‍රගුණ වෙන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කත්තබ්බං කුසලං අපි පන්සිල් සමාදන් වෙනකොට ඔය සිල්පද 5ක් කියනවනේ. ඒ කුසල පහත් ඒ සිල්පද පහත් කුසල් තමයි. ඕවත් සංවර්ධනය කරගන්න ඕන. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදයා. සත්ව ඝාතනයෙන් වෙන්වීමේ ශික්ෂාපදේ සමාදන් වෙනවා. වෙන්වීමේ ශික්ෂාපදේ මම ඒ දේ කරන්නේ නැහැ කියන දක්ෂතාවය වඩා වර්ධනය කරගන්න. වෙන් වෙන්නත් ඕන සමාදන් වෙන්නත් ඕන. වෙන්වීමෙන් පමණක් අපිට පින් සිද්ධ වෙන්නේ නැහැ. සමාදන් වීමෙන් ආරක්ෂා කිරීමෙන් පවත්වාගෙන යෑමෙන් තමයි පිනක් සිද්ධ වෙන්නේ. අපි හිතමුකෝ මෙහෙම සත්තු මරන්නේ සත්තු නොමරා හිටියා කියලා පින් සිද්ධ වෙනවද? සත්තු නොමරා හිටියා කියලා පින් සිද්ධ වෙන්නේ නැහැ. සත්තු මැරුවොත් පව් සිද්ධ වෙනවාමයි. එහෙමනම් ඒ ආශ්‍රය කරගෙන අපි කොහොමද කුසලයක් සිද්ධ කරගන්නේ? ආන් එයාට කරුණාවෙන් දයාවෙන් සැලකීමෙන් තමයි අපිට ඒ ඇසුරු කරගෙන කුසලයක් සිද්ධ කරගන්න පුළුවන්. සමහර ලාවට කියන්නේ අපි පස්පව් කරන්නේ නැහැ මොකද අපි පන්සල් යන්නේ කියලා. පස්පව් නොකර හිටියා කියලා කුසල් සිද්ධ වෙන්නේ නැහැ. කුසල් සිද්ධ වෙනවා කියන එක වෙනම කරගන්න නැහැ. ඒක හරිම අමාරු වැඩක්. හරිම අමාරු වැඩක්. එනිසා තමන්ගේ ජීවිතයේදී අපි හරිම වාසනාවන්ත ඇත්තෝ. අපි හිතාන ඉන්නවා මේ වාසනාවන්තකම අපිට තේරෙන්නේ අවබෝධ වෙලා නැහැ තාම. අපි සංසන්දන වෙන්න යන හින්දා අපි හැමදාමත් මොකකින් හරි අඩුවක් දකින මොකක් හරි නෑ කියාගත්ත ගමන් ඉන්න අය නෑ. අපි තරම් වාසනාවන්ත මේ විශ්වයේ පිරිසක් තවත් ඇත්තේ නෑ. හැබැයි අපිට මේක තේරිලත් නෑ. අපි භෞතික දේවල් වලින් අපි තීරණය කරන්න යනවා. ඒ භෞතික දේවල් වලින් අපිව තීරණය වෙන්නේ මේ සංසාරගම ජීවිතයේදී අපි කරගත්ත නොකරගත්ත කුසල් සහ අකුසල් වල ප්‍රතිවිපාක අපි මේ විඳින්නේ නැහැ කියන්නේ සසර කරගත්තේ නැති එකේ ප්‍රතිඵල. හැබැයි මිනිස්සෙක් විදිහට මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ඉන්න නැත්නම් විදිහට ඊටාම පිං තියෙන තාම ඉහළ පෙළේ පිනක් කරගත්ත කෙනෙකුට විතරයි ওই මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ. දැන් ඔයත් මේක රාශි වෙලා
අපේ පානුදුරේ පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ මෙහෙයවීමෙන් ඔයත් ධර්ම දේශනාවක් සංවිධානය කරලා මේ ධර්ම ශ්‍රවණය කරනවා. ඔයත් හිතනවාද දෙයයන්ට මේ වගේ සංවිධානය කරලා බණක් අහන්න සකස් කරන්න පුළුවන් කියලා? බැරි හින්දා තමයි අපි ඉස්සලාම දෙයයන්ටත් බණක් කියන අහන්න වඩින්න කියලා ආරාධනා කරන්නේ. ඉතින් අපි පින්වත් අය නෙවෙයිද? අපේ හිතන සිතුවිලි වල වැරද්දක් නෙවෙයිද මේ තියෙන්නේ? සංසාරගත ජීවිතයේදී අපි කරගන්නා ලද කුසල කර්මවල ප්‍රතිවිපාක විඳිද්දී මේ විඳින්නේ අපි සංසාරේ කරගත්ත දේවල්, මේ නොලැබෙන්නේ අපි සංසාරේ නොකරගත්ත දේවල් කියලා තේරුම් ගන්නට තියෙන තැනේදී ඒක තේරුම් ගන්නේ නැතුව අපි අවාසනාවන්තයි කියලා හිතනවා. මෙන්න මේක තමයි වැරද්ද. තා දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයක් ලබලා ඊ타ත්ම දුර්ලභ වූ මනුෂ්‍යාත්මය කෙනෙක් ඊ타ම දුර්ලභ අවස්ථාවක්. ඒ අවස්ථාව ලබාගෙන ඒ අවස්ථාව කී අවස්ථාවක නැති කරගන්නවද බලන්න. දැන් මේ මරණයක් සම්බන්ධව අපි සිහි කරනවානේ. මරණයක් සම්බන්ධව අපි සිහි කරන වෙලාවක්. මේ බණ අහන්න ඕන සිරිතක් වශයෙන් එහෙම නෙමෙයි. මේ බණ අහලා අවසාන වෙනකොට තමන්ගේ ජීවිතේ පිළිබඳ කිසියම් අවබෝධයක් ඇති වෙන්න ඕන. කිසියම් පාපකාරී සිතුවිල්ලක් නිර්මාණය වෙන හැම වෙලාවකම මේ බණ මෙනෙහි වෙන්න ඕන. බණ මෙනෙහි වෙමින් තමන්ගේ චර්යාත්මක වෙනස්කමක් සිද්ධ වෙන්න ඕන. කත්තබ්බං කුසලං කියලා කියවන එක චරිත බ්‍රහ්මචර්යං නත්ති ජාත සමරණ. ඉපදිච්ච කිසිම කෙනෙකුට නොමැරී ඉන්න පුළුවන් කමක් නැහැ. මරණය අපි කාටත් පොදුයි. ඒකාන්තයෙන්ම වෙනවාමයි කියලා දන්න එකම සිද්ධියක් මරණයමයි. හැබැයි අකමැති මත් ඔක සිහි කරන්නවත් අකමැති. ඕකමයි. මරණය කාටත් පොදුයි නම් තමයි. හැබැයි මැරෙන විදිය හැම කෙනාටම පොදු නෑ. හැම කෙනාටම පොදු නෑ. කෙනෙක් වයසට ගිහින් ඉතාම වයෝ වෘද්ධ වෙඳලා ආයුෂ ගෙවිලා ඉවර වෙලා මැරෙනවා. ස්වභාවික මරණයක් කියලා අපි කියනවා. මරණයට මොකක් හරි හේතුවක් තියෙන්න පුළුවන්. තවත් කෙනෙක් මේ ජීවිතේ ගත කරන්න කාලේ තියෙද්දි තව කාට හරි පාඩමක් උගන්වන්නට මෙච්චර මේ වටිනා ජීවිතයක් ලබා ගත්ත අපි ඕන් මොකක් හරි උපක්‍රමයක් යොදන්න මැරෙනවා. එක්ක වහ බීලා මැරෙනවා, එක්ක ලිඳේ පැනලා මැරෙනවා, එක්ක බෙල්ලේ වැල දාගෙන මැරෙනවා, එක්ක කෝච්චියට පනිනවා. ඒවා පොදු නෑ. එහෙම මැරෙන්නේ තව කාට හරි දඬුවම් දෙන්න කියලා හිතාගෙන, තව කාගෙන් හරි පලි ගන්න කියලා හිතාගෙන, තව කාට හරි දුක් දෙන්න කියලා හිතාගෙන. හරි ගොන් වැඩක් ඕක. ඒ ගොන්කම කරගන්නේ තම තමන්ගේ ජීවිතවලටමයි. ඒකයි මං කිව්වේ මරණය පොදුයි. මරණ විදිය කාටත් පොදු නෑ. තව කෙනෙකුට දඬුවම් දෙන්න ඕන නම් සියදිවි නසා ගන්න සිතුවිල්ලක් පහළ වුණාම එයා ජීවත් වෙන්න ඕන. හොඳින් ජීවත් වෙන්න ඕන.
හොඳින් ජීවත් වෙමින් තමන්ගේ තියෙන දක්ෂතාවයන් වර්ධනය කරගෙන තමන් අවශ්‍ය පුද්ගලයෙක් බවට පරිවර්තනය වෙච්චාම අන්න යාට දඬුවමක් දෙන්න පුළුවන්. එහෙම නැතුව අම්මත් එක්ක ගෝරු වෙච්ච ගෑනු ළමයා වහබෙව්වා කිව්වහම අම්මට දුක හිතෙන්න මම ඕක කරන්න කියලා. දුකටපත් වෙන්නේ කවුද? අම්මා දුකටපත් වෙයි. දැන් දරුවා හින්දා. සදාකාලික දුකටපත් වෙන්නේ කවුද? එහෙම සියදිවි හානි කරගන්න එක්කෙනා. මේ ජීවිතේ එපා කියලා නැමෙන්නේ. ලැබෙන්නේ ආත්මයක් මේ මනුස්ස ආත්මයක්. සමහර වෙලාවට ආත්ම 370ක් 325ක් 525ක් යනකම් ලැබෙන්නේ නැහැ. ඒක ඒ විතරක් නෙමෙයි. අන්න එහෙම යන දේ පුරුද්දක් විදිහට යනවා. ඒක තමයි භයානකම තැන. එහෙම ඉඳලා පව් ජීවිතේ ගෙවලා මොනවා හරි දෙයකින් ආය මනුස්ස ආත්මයක් ලැබුවොත් ආයත් ඒ වයසට එනකොට සංසාර පුරුද්ද ඇඟට එනවා. ඒ නිසා මේ වගේ නරක පුරුදු පවත්වාගෙන යන්න හොඳ නැත්තේ. තමන්ට ජීවත් වෙන්න උවමනාව තිබුණත් ඒ කාල සීමාව වෙනකොට සංසාර පුරුදු ඇතෙන් ඕක රහත් උනත් නැති වෙන්නේ. සංසාර පුරුදු කෙන જાති හොඳ පැත්තෙන් හරි නරක පැත්තෙන් හරි සංසාර පුරුදු කියන ඒවා නැති වෙන්නේ නෑ. නැති එකම එක්කෙනයි ඉන්නේ ලෝකේ. කවුද? හිතන්නේ කවුරුද කියලාද? සසර වාසනා ගුණයක් නැති එකම කෙනා කවුද? කිසි වාසනාවක් නැති චරිතය. බුදුහාමුදුරුවෝ. උන්වහන්සේට වාසනා ගුණ කියන જાතියක් නැහැ. ඔය ඇත්තෝ ඒ හිතානේ ඉන්න වාසනාව එහෙම නෙමෙයි ඈ. මේ කියන්නේ සංසාර පුරුදු කියන එක. අනෙත් රහත් උනත් රහතන් වහන්සේලාටත් සංසාර පුරුදු කියන දේවල් පවතිනවා. ඔයත් අහලා ඇති බුදුහාමුදුර වැඩ ඉන්න කාලේ දායකයෙකුට දානෙ දෙන්න හිතුණා. දානෙ දෙන්න හිතිලා බුදුහාමුදුරන්ට ඇවිත් මට දානෙ ටිකක් දෙන්න හාමුදුර නමක් ඕනේ. එන්න කොහෙට තවල්ට මෙයත් සැදී පැහැදී දානේ හදලා හාමුදුර වැඩමගෙන යන්න ආවා. හාමුදුර නමක් දුන්න බොහොම පොඩි එක්කෙනෙක් මේ මං වගේ. දායකයාගේ හිත මොකද? පන්සලේදීම කලකිරුණා. චර හොඳට දාන්නේ හදලා මේ බටු ඇටේ වගේ හාමුදුරනමක් දුන්නා මට. ඔය අතන්ටත් එමෙ හිතනවනේ නේ. බලන්න අවංකවම හිතලා බලන්න මෙහෙම හිතෙන්නේ නැද්ද? හිතෙනවා. උන්දටත් ඒ සිතවිල්ලම පහළ වුණා. දැන් ඉතින් කලකිරුණත් මොනවා වුණත් ඉතින් දීපු හාමුදුරන්ට එක්කෙනකින් දාන්න ටික දෙන්න එපායි. වඩම්මාගෙන යනවා. කලකිරීමෙන්මයි පටන් ගත්තේ. පන්සලෙම කලකිරීමෙන්මයි හාමුදුර වඩම්මන්ට පටන් ගත්තේ. උන්වහන්සේගේ ශරීරය බොහොම කුඩයි මේ මට මේ නොසලකුවා වගේ පොඩි හාමුදුරනමක් දුන්නා කියලා හිතා තමයි මුන්දා එක්කන යන්නේ. දැන් ඔය මං වැඩ මෙවුවා වගේ වෑන් එහෙම තිබුණ නැහැ ඒ කාලේ. පයින්ම වඩින්නේ. වඩිනකොට වෙලක් මැද්දෙන් යන්න තිබුණා. හාමුදුරුවෝ ඉස්සලා වඩිනවා. ලොකු නියරක් තිබුණා. වක්කඩක්. පැන්න හාමුදුරුවෝ හැබැයි. අඬන්ට හිටපු මිනිහාගේ ඇහි උලක් කන්නා වගේ. අර දායකයා මොකද? තවත් කලකිරුණා. ෂේ. කිසි සංවරයක් නැති හාමුදුරුවෝ. යමන්කෝ දෙන්න පිරිකර.
දෙන්නේ නැහැ. ඔය කරපු වැඩේට පිළිකර දෙන්නේ පූජා කරන්නේ නැහැ මම. දාන ටික විතරක් යන හින්දා දෙනවා. ඉතින් හාමුදුරුවෝ හැමෙන් සීරුවේ වඩිනවා. වැඩම කරලා පුංචි නේරක් මේ අඩිය තියලා එහා පැත්තට මාරු වෙන්න පුළුවන් නේරක් හම්බුණා. හාමුදුරුවෝ සීරුවේ හැම උඩට අරගෙන මඩ ගෑවේ කියලා බොහෝම හැමෙන් නේරෙන් වෙලට බහැලා හැමෙන් ගොඩ වෙලා නේර ගියා. මේ මිනිස්සයාට දැන් ඊට වැඩි හිතේ නොසන්සුන්කම්. මොකද්ද යකෝ මේ හාමුදුරුවෝ කරපු වැඩේ? අර බහැලා එන්න තියෙන නේරෙන් මේ උන් නැහැ පැනලා ආවා. දැන් මේ අඩිය තියලා යන්න පුළුවන් කෙම් බහැලා ගොඩ වෙලා යනවා. යන ගමන් දැන් මේක හිතේ මෙයාගේ මේ ඇතෙච්ච කලකිරීමත් එක්ක යනවා. මෙයාට මේක ඉවසා දරා ගන්න බෑ. කලකිරීමක් තියෙනවා. තරහක් තියෙනවා. මොකද්ද හඳුර අර කරපු වැඩේ තේරුම? මොකද්ද උපාසක මහත්තයා? අර බහැලා යන්න තියෙන ඉතින් ඔබ වහන්සේ පැනලා ඇවිත් මේ අඩිය තියන්න තියෙන එක නැගලා ආවේ. නෑ උපාසක මහත්තයා. ඕකෙනොත් පැනලා ආවනම් මට ওই දාන ටික හම්බෙන්නෙත් නෑ. මං ඒකෙන්ද බහැලා අන්න පරචිත්ත විඥාන ඥානය තියෙන. අනුන්ගේ හිත් කියවන්න පුළුවන් ඥානයක් තියෙන මහරහතන් වහන්සේ නමක් මේ දානෙට වැඩමවාගෙන යනවා. අනේ මගේ හිත කියෙව්වා නේද මේ හාමුදුරුවෝ මං හිතපු දේවල් දැනගත්තා නේද? කොහොම හරි දානෙ පිළිගන්නලා බොහොම සද්ධාවෙන් ආපහු පන්සලට වැඩමවුවා. ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනදී මේ සිද්ධිය සාකච්ඡාවට ලක් වුණා. මෙන්න මෙහෙම සිද්ධියක් වුණා කියලා. මහරහතන් වහන්සේ නමක් වෙලා ඇයි මෙහෙම දෙයක් කරේ කියලා බුදුහාමුදුර ළඟ ප්‍රශ්නයක් ඇති වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ওই මහාන වෙලා රහත් වෙලා හිටියට ඔය හාමුදුර ආත්ම 500ක් යනකම් වඳුරෙක් වෙලා හිටියේ. වඳුරගේ ගතිය තමයි පැනලා යන එක. ඔය සංසාර පුරුද්දක් ක්‍රියාත්මක වුණේ කියලා. ආගම සමහර මහරහතන් වහන්සේලා හිටියේ මහරහත සිව් පිළිසිඹියාපත් මහරහතන් වහන්සේලා. ආයි කෙලෙසයක් කෙනෙක් අපමණ රේණුවකත් නැති ඇත්තෝ. හැබැයි මිනිහෙක් දැක්ක හැටි වසලයා තෝ කොහෙද යන්නේ කියලා අහනවා. රහතන් වහන්සේ නමක් මේ වගේ වාක් සංවරයක් නැති වෙන්නේ කොහොමද කියලා ඒක සාකච්ඡාවට ලක් වෙනකොට බුදුරජාණන් වහන්සේට ඒකත් සිද්ධ වුණා. මේ ආත්ම 500ක් යනකම් මහා සාර බ්‍රාහ්මණ කුලයක ඉපදිච්ච කෙනෙක් මේ ආත්මේ මහානලා රහත් වුණාට සංසාර පුරුද්ද විදිහට ඔය කතා කරන්නේ. උන්වහන්සේගේ සිතුවිල්ලක් නැහැ. තවක් නින්දාවක් කිරීමේ අදහසින් නෙමෙයි මේ කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරන්න සිද්ධ වුණා. දැන් බලන්න සංසාර පුරුදු කියන දේවල් හොඳ පැත්තෙන් හරි නරක පැත්තෙන් හරි අපේ පසුපස්සෙන් එනවා. පුරුදු පුහුණු කරන දේවල් එනවා. ඔයත් ඔය බණ අහන්නේ සංසාර පුරුද්දට. කාලේන ධම්ම සවණං කියන මංගල කාරණාවට. ඒක තමයි මං කිව්වේ. මේ බණේ අවසානයේදී තමන්ගේ හැසිරීම් රටාවේ එක් අංගයක් හෝ වෙනස් වෙන්න ඕන. තමන් අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන. මෙතෙක් ආපු ගමම් මගේ යම් වෙනසක් මේ ධර්ම දේශනාවෙන් සිතුවිල්ලකින් හරි මං වෙනස් කරගන්න. සකවුරත් හිතන්න එපා හැමදාම අපි මනුස්ස ආත්ම වල ඉපදෙයි කියලා. මේ ලැබුණ උතුම් මනුස්ස ආත්ම භාවයේදී මරණය අපිට පොදුයි.
මොන ගැටලු සහගත තත්ත්වයන් ජීවිතයට උදා වුණත් ජීවත් වෙන එක තමයි හරිම දේ. වැරදි තීරණ වලට, වැරදි පාපකාරී සිතුවිලි වලට කවදාවත්ම මොනම හේතුවකටවත් මම පෙළඹෙන්නේ නැහැ කියන අදිෂ්ඨානය ඇති වෙන්න ඕන. නැත්te ජාත සමරණ. මැරෙනවම තමයි. මැරෙන වෙලාවට මැරෙන්න. මැරෙන වෙලාවට මැරෙන්න. කොයින් තරම්නම් අපි ජීවිතේ මේක තේරුම් ගන්නේ නැතුව දවසකට කී වතාවක් මෙරි මෙරි උපදිනවද කියලා බලන්න. ඒ මෙරි මෙරි උපදින්නේ ඇයි? ඇත්තටම අපි ජීවිතේ තේරුම් ගන්න නැති හින්දා. අපිට තියෙන දේවල් ගැන, අපිට තියෙන දක්ෂතාවයන්, අපේ සංසාර පින් ගැන අපිට අවබෝධයක් නැති හින්දා. ඒ නිසාමයි අපි මෙරි මෙරි උපදින්නේ. අරක නැහැ, මේක නැහැ, මෙහෙම වුණා, අර එහෙම වුණා. එච්චර තමයි මගේ ජීවිතේ. මට මේට වඩා මොනවද මට ජීවිතේ ලැබෙන්න තියෙන්නේ? මට ඇස කන නාසය දිව ශරීරය හරියට පිහිටලා නැහැ. මට යමක් කියනකොට තේරුම් ගන්න තරම් හොඳ නුවණක් තියෙනවා. මට ජීවත් වෙන්න තරම් ආහාර ලැබෙනවා. ඊටු ටික මං සකස් කරගෙන යන්න ඕනේ කියන දක්ෂතාවය ගොඩනගා ගන්න එක අපි සතු කාරණාවක්. අපි ඒකට හුරු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ මරණය සම්බන්ධව දේශනා කරනකොට මාර්යා මේකට හරිය විරුද්ධයි. නැත්te ජාත සමරණ. අවුරුදු 100ක් හරි ඊට වඩා වැඩි කාලයක් හරි ජීවත් වෙනවා කියනකොට මාර්යා මේක අහගෙන ඉඳලා හාමුදුරු ළඟට ඇවිත් කියනවා කොහමද? දීගමායු මනුස්සානං නනං හීලේසු පූරිසෝ චරෙය්‍ය කීර මත්තෝව නත්ති මච්චුස්ස ආගමෝති. එහෙම නෙමෙයි ඔය සත්පුරුෂයෝ මිනිස්සුන්ට දීර්ඝායු සම්පන්න තියෙනවා. සත්පුරුෂ මිනිස්සු එක හෙලා දකින්නේ නැහැ. හරියට කිරිමතෙන් බුදියන ලදරුවෙක් වගේ හැසිරෙන්න ඕනේ. තමන්ට ඕන දේවල් කරමින් කිරිමතෙන් හැසිරෙන දරුවෙක් වගේ හැසිරෙන්න ඕනේ. සත්පුරුෂ මිනිස්සු දීර්ඝායු සම්පන්න භාවයට කවදාවත් හෙලා දකින්නේ නැහැ. මේ මාර්යා භික්ෂුන් වහන්සේලාට කියන්නේ. මේක අහගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ ඒකට උත්තරයක් දෙනවා. අප්පමායු මනුස්සානං හීලෙය්‍යනං සුපූරිසෝ චරෙය්‍යාදිත්ත සීසෝ නත්ති මච්චුස්ස නාගමෝති. මිනිසුන්ක ආයුෂ අල්පයි. හරියට හිස ගෙනි ගත්ත මිනිහෙක් ඒ ගෙනි නිවන්ට සුඛ වෙන වේගය වගේම කුසල ධම්මේ නිරත වෙන්න ඕන. මරණයයි කියලා හිතන්න එහෙම එපා. මරණය නෑමී කියලා හිතන්න එපා. අපිත් අපේ ජීවිතයේදී හැම වෙලාවකම වහ කුසල දහමේ නිරත වෙන්න ඕන. තමන් මෙතෙක් කරගෙන ආපු නොහැකියාවන් පුරුදු වශයෙන් තියෙනවා නම් ඒවා නතර කරගන්න ඕන. නූපං අකුසල් නූපද වීමට වෙර දරන්න ඕන. තමන් තුළින් කායික වාචසික මානසික යම් ආකාරයක වරදක් සිදු වෙලා නැත්නම් ඒවා නොකර ඉන්නම උත්සාහ කරන්න ඕන.
තමන් යම් අකුසල කර්මයක් කරගෙන ආවා නම් ඒවන් නතර කරගන්නටත් තමන් උත්සාහ කරගන්න. තමන් යම් යහපත් කුසල කර්මයක් කරගෙන ආවා නම් ඒක දිගටම කරගෙන යන්න උත්සාහ කරන්නටත් ඕන. තමන් නොකරගත් කුසල කර්මයක් තියෙනවා නම් කවදා හරි මම මේ කුසල කර්මය කරගන්නවාමයි. එහෙම ස්ථිර අධිෂ්ඨානයකට එන්නත් ඕන. තම තමන්ගේ ජීවිතවලට වග කියන්න ඕන තම තමන්මයි. ඕනෑම කෙනෙක් මොන තරම් ආදරය කරත් මොන තරම් බැඳිලා හිටියත් අවසානයේ සොහනෙන් නතර වෙනවා. ඊට පස්සේ ගමන අපි යන්න ඕන තනියෙන්. හිතලා බලන්නකො මේ විශ්වයේ නිකම්ම මේ ඔය ඇත්තෝ ඉන්න හින්දා තනි වෙලා නැහැ. හැබැයි බැරි වෙලාවත් අපි තනි වුණොත් කාත් කවුරුවත් නැති තැනක අපි මැරෙලා ඉපදිලා තනි වුණොත් අපිට හිතට මොනවද දැනෙන්නේ? කොයි විදිහේ හැඟීමක් ඇති වෙයිද? ඒ බය අපිට දැන් ඇති වෙන්න ඕන. මේ ජීවත් වෙලා ඉන්න කාලේ දැනෙන්න ඕන. ඒ කාලේ දැනුණාම ජීවත් වෙලා ඉන්න කාලේ දැනුණාම අපි ඒකට අවශ්‍ය කරන කටයුතු කාරණා සිද්ධ කර ගන්න. එතකොට අපේ ගමන හිස් ගමනක් නෙමෙයි. හිස් ගමනක් නෙමෙයි. හිස් තැනක ඉඳලා ආපු නැති අපි නැවත යනකොට හිස් තැනකට නොයන්ට මේ ජීවත් වෙලා ඉන්න කාලයේදී වැඩ සකස් කර ගන්න ඕන. නිවන කියන එක අපි තුලම තියෙන අපිම අවබෝධ කර ගන්න ඕන. අපේ ගමන් මග අපිම සකස් කර ගන්න ඕන එකක් මිසක් තවත් කෙනෙකුට සකස් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. තුම්මේව කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. නුඹලාම වැඩ කළ යුතුයි. තථාගතයන් වහන්සේලා පාර පෙන්නනවා විතරයි. අපේ ගමන් මග අපි විසින්ම සකස් කරගන්න ඕනේ කියන්නේ ඒකයි. ඒ නිසා පින්නතුනේ ජම් සිද්ධියක් මුල් කරගෙන මේ පන්සලේ ඔයත්තන්ගේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්යන් සන්තෝෂයන් ඇති වෙච්ච අවස්ථාවලදී ගැටලු සහගත තත්ත්වයන් වෙච්ච අවස්ථාවලදී සිහියෙන් වැඩ කරන්න පුළුවන් හැම වෙලාවකම ඔයත්තන්ගේ ගැටලු විසඳාගත්ත තැනක් නෙමෙයි ගොංගාව පවරගිරි විහාරය කියන්නේ. ඒ අපේ කවිස්සර පණ්ඩිත හාමුදුරුවෝ හින්දානේ බලන්ටකෝ ඒ ජීවිතේ කොච්චර වටිනා දේවල් තියෙනවද. උන්වහන්සේට උදව් කරන්න තරහතිරමක් තිබුණේ නැහැ. කවිස්සර පණ්ඩිත හාමුදුරන්ට ඒ චරිතේ මම දැක්ක විශේෂම සිද්ධිය. එයා මුස්ලිම් වුණත්, එයා දෙමළ වුණත්, එයා සිංහල වුණත්, එයා බෞද්ධ වුණත් උදව් කරන්න ඕනෑ කියලා හිතුණත් උන්වහන්සේ ආපහු ප්‍රතිලාභ බලාගෙන උදව් කරේ නෑ, උදව් කරා. ඒ වගේම උන්වහන්සේගේ ජීවිතයේ තිබුණා පිළිවෙලක්. පත්තරයක් ගත්තොත් ඒ පත්තරේ මංගල සේනු කියලා තියෙන්නේ. එව්වා හිටන් කියනවා. දැන් නේවත් කියුවා. ඒ පත්තරේ ගෙනාවුත් ඒ පත්තරේ සම්පූර්ණයෙන්ම කියුවා. කිව්වා වගේ පුදුමාකාර මතක ශක්තියක් උන්වහන්සේට තිබුණා.
උන්වහන්සේ අවසාන කාලේ මේ වැඩ ඉන්නකොට අපවත් වෙන්න සතියකට විතර කලින් අපේ හාමුදුරුවෝ කීප නමක් ආවා. ඇවිල්ලා මට ඉස්සර මගෙත් එක්ක පෞද්ගලිකව මට ආදරේ මට ගරු කරා මගේ වෙදකමට ගරු කරා උන්වහන්සේ ගැන පුදුමාකාර විශ්වාසයක් තිබුණේ. මට එක දවසක් මතකයි අපේ කවිස්සර පඬිත හඳු සම්පකාර ස්පිරිතාලේ නැවතුණා. අපේ රංජි අයියා අවසර පඬිත හඳු කවිස්සර පඬිත හඳුන්ට අවසර මුණ ගැහෙන්න ඕන. මම කොහොමද යන්නේ? මම වාහනේ අරන් එන්නම් අවසර. හා යන්කෝ එහෙනම්. සම්පකාර මහරෝහලේ නතර කරලා ඉන්න වෙලාවට මං ගිහින් වැඳලා අවසර මට එන්න කිව්වේ. ඒක බලන්න ඒක නේනම් බලනවා කොහොමද? මොකද්ද තියෙන මට ලෙඩේ කියලා බලනවා. මට මොන් කියන දේවල් තේරෙන්නේ නැහැ. මං නාඩියල්ලා බලන්නකෝ අවසර. කලබල වෙන්න එපා. අවසරට සෙම තියෙන දවස් 3කින් විතර ටිකට් කපයි. වැඩේ ඉන්න. හරියට මේ වගේම දවස් 3කින් ටිකට් කපුවා උන්වහන්සේට තිබුණේ සෙම තමයි. එහෙම විශ්වාසයක් උන්වහන්සේ මං ගැන තිබුණා. ඒ වගේම උන්වහන්සේට පුදුමාකාර මතකයක් තිබුණා. අපි අවසාන වෙලාවේ ඇවිත් මෙහෙමයි කියනකොට මේක 1954 දිනෙන්නේ තිබුණේ මේ පිටුවේනේ. මේ මෙහෙමනේ තිබුණේ. හරි පුදුම සහගත මතකයක් තිබුණා. පිළිවෙලක් තිබුණා කිව්වොත් උන්වහන්සේ පත්‍රය බලලා හරියට පිටු ටික පිළිවෙලට කරලා ඒක තියෙන්න ඕන. ඒක එහෙම තිබුණ නැත්තම් උන්වහන්සේට තරහා යනවා. පිහිය ගත්තා නම් පිහිය ගත්ත තැන තියෙන්න ඕන. ගිනි පෙට්ටිය ගත්තා නම් ගිනි පෙට්ටිය ගත්ත තැන තියෙන්න ඕන. මට මේ බණට ආරාධනා කරනකොට හේතුකාරක දෙකක් ඇති වුණා මේ බණට මං එනවා කියලා. එකක් තමයි අපේ සිද්ධාර්ථ පඬිත හාමුදුරුවෝ ආරාධනා කරපුවම මට බෑ කියන්න බැරි වුණා. එකක් මගේ ජීවිතේ විඳ වෙන සිද්ධියක් සිද්ධ වුණා. මට ඒක තාමත් මතක් වෙනකොට හරි දුකයි. ඒකේ දුක තමයි කවිස්සර පඬිත හාමුදුරුවෝ මට බණකට ආරාධනා කරා බෝධි පූජාවකට බණකට. මම ඒ ආරාධනාව බාරගත්තා. මම අපේ පඬිත හාමුදුරන්ටත් කිව්වේ පඬිත හාමුදුරනේ මම මෙතෙන්ට එනකන්වත් මොකක් ගැනද බණ කියන්නේ කියලා මම විශ්වාසයක්වත් කරගෙන ආවේ නැහැ. මට මෙතෙන්ට ඇවිත් ඉඳගත්තට පස්සේ හිතෙච්ච බණ මම මේ කිව්වේ. කියාගෙන යන්න. මට හැබැයි මතක් කරන්න මට ওই බණක් කිව්වා කියනකොට මට ඒක මේ බණ තියෙනවද කියලා මතක හිටින්නේ නැහැ. මට මතක තියාගත්තට ඒක අමතක වෙනවා. මම මතක් කරන්නම් කියලා පඬිතුමාන්ට මට කිව්වා. ඔය වගේ මට බණකට ආරාධනා කරලා උන්වහන්සේ මේ බණට බලාන හිටියා. මට හදිස්සි කටයුත්තක් එදෙලා මට මේක අමතක වෙලා වෙන එකක් බාරගෙන මම ගියා. මම මඟට යනකොට තමයි මට කතා කළේ බණට එන්නේ නැද්ද කියලා. මම බණට වෙන කෙනෙක් යෙදුවා. හැබැයි මට බැන්නා. මම අවසර සමාවෙන්න මම වෙන බණ නෑ ඕනේ. ආයෙත් ඕනේ බණට. ඒ සිද්ධියත් මගේ හිතේ හරියට වද දුන්න මම කොයි වෙලාවක හරි මේ වෙනුවෙන් බණක් කියනවා. මට දුක අපේ පඬිත කවිස්සර පඬිත හඳුන නැති වෙච්ච වෙලාවේ මට කාරණේ මගෙන් අතපස්ස වෙච්ච කාරණේ ඉෂ්ට සිද්ධ කරන්න වෙච්ච එක ගැන පොඩි කනගාටුවක් තියෙනවා. හැබැයි පිළිවෙලකට උන්වහන්සේට දානෙත් තිබුණත් නොතිබුණත් උන්වහන්සේ දානෙ තිබුණේ නැහැ කියලා තව කෙනෙකුට කිව්වේ නැහැ. සමහර වෙලාවට දවල්ට දානෙ ගෙනත් නැහැ.
හැබැයි තේ එකක් වළඳලා සද්ද නොකර හිටියා. ඊළඟ දායකයාට කිව්වේ නෑ අද මට දාන ගෙනාවේ නෑ කියලා. ඔය ඇත්ත සමහරලාට දන්නේ නැතුව ඇති මේවා. අපිටවත් කිව්වේ නෑ හැබැයි අපි දන්නකොට අද ටිකක් දානේ පිළිවෙල වලා තිබුණා නෑ. තිබුණේ නෑ වගේ. එහෙම කිව්වා මිසක් ඒවෙන් අපි තේරුම් ගත්තා මිසක් අද දාන්නේ ගෙනත් නෑ හාමුදුරන්ට කියලා. හැබැයි කිසිම දායකයෙකුට ඒක දැනෙන්න ඇරියේ නෑ. මෙන්න මේවා තමයි මිනිස්සු තුළ තියෙන වර්ධනය වෙන්න ඕන මේ හාමුදුරන්ට ගරු කරන්න ඕන ගුණාංග. ප්‍රජා සත්කාර සේවයේදී මම දන්නවා මම පුංචි කාලේ මහාන වෙනකොටත් අපේ පඬිත හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ මෙහෙ ඉඳලා වඩිනවා පයින් පොල් පිටියට. උන්වහන්සේ බොහොම ගරු කරපු චරිතයක් අපේ ලොකු හාමුදුරුවෝ වැඩ හිටු. මෙන්න මේ වගේ ගුණාංග රසක් තිබුණු ඇත්තටම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කවියෙක්. මට හුඟා කවි කියලා දෙලා තියෙනවා. පොය සීමාවට ගියත්, නිකමට ගියත්, එදත් අවසාන මොහොත වෙලා වෙනකොටත් මං කවිස්සර පඬිත හඳුර මුණ ගැහෙන්න ආපු වෙලාවට විශේෂයෙන් උන්වහන්සේ මට දුක හිතිච්ච අවස්ථා තියෙනවා. මට කාර්ය බහුලභාවය මත සමහර වෙලාවට අපේ ওই රංජය යන්නේ රංජියෝ අපේ වෙදහාමුදුර බලන්න බැරි වුණා යන්කෝ කියලා. පයෙන් අඩිය තියලා යන්න බැරි තිබුණත් වීල් එක වාහනේ කාමරේ ළඟටම ගිහින් මම මේ දැක්කේ නැති හින්දා කතා කරලා යන්න ආවේ. මට ලැජ්ජ හිතෙච්ච වෙලාවල් තියෙනවා. මම ඒක ඊට පස්සේ මම ආයෙත් හාමුදුරුවොත් එක්ක කතා බහ කරලා ඒක නැති කරගෙන තමයි මේ වාගේ නිහතමානී ගුණ. මම මේවා කියන්නේ මේවා කියන ඒවා කවිස්තර හාමුදුරන්ට ඇහෙන්නේ නැහැ පින්නතුනේ. ඇහෙන්නේ ඔය ඇත්තන්ටනේ. මේ මිනිහෙක් තුල තියෙන ගුණාංග මිනිහෙක් ජීවත් වෙලා ඉන්නකොට කියන්න දෙනවා නම් තමයි හොඳ. මේ ගුණාංග අහගෙන ඉඳලා ඔය ඇත්තන්ගේ චරිත සංවර්ධනයක් ඇති කරගන්න. ජීවත් වෙන කාලේ කෙටි කාල සීමාව තුළදී තමන්ගේ චර්යාත්මක වෙනස්කමක් සිද්ධ කරගන්න. කියන්න ගුණයක් තියෙනවා. මට දවසක් අපේ කවිස්සර පඬිත හාමුදුරුවෝ හරියට කවි කියලා දීලා දෙනවා. මම මෙතනින් ඒවා කියන්න යන්නේ නැහැ. ඔය නිින්ද ගැන නිදා ගන්න බැරි වුණ අවසර. මම ඊයේ රාත් නිදා ගන්නකොට පාන්දර 4යි. පාන්දර 4ට ඇවිත් නිදාගෙන 6ට නැගිටලා වෙදකම් කරලා ඒවා කරලා දැන් බණට ආවේ. නිින්ද කියන එක පොඩි නම ඕන කෙනෙකුට තියෙන්න ඕනේ. ඔක හරියට නිවන වගේ එකක්නේ. ඒ කියන්නේ අවසරයි. අහගන්නවක මේ කවිය කියලා කවිස්සර පඬිත හඳුනන මේ නින්ද සම්බන්ධව කවියක් කිව්වා. කැමතිද ඔයත් අහන්න? අගහිඟ කම් කටොළු දුක් දුම්නස් කන්ද ඇඟපත රිදුම හැම කරදර බින්ද මගපල දෙවන සුළු සිහිනෙන් ආනන්ද මගපල නොලද ලද හැකි නිවන කීනින්ද ඇත්තම තමයි නේද? හිතේ කම් කටළු දුක්ඛ දෝමනස්යන් පිරිලා තියෙන වෙලාවක උපාසක අම්මේ හොඳ නිින්දක් ගිහින් ඇහැරෙනකොට ඕව ආපහු නෑ නේද? හිත සැහැල්ලු වෙලානේ. නිසා මේ නිින්ද කියන්නේ මාර්ගඵල නොලැබෙන නිවනක් හා සමානයි කියන එක තමයි ওই කවියෙන් කියේ. ඔය කවි කියලා දීපු වගේ මට කවි කියලා දීපු ඒ වගේ මතක එක කවියක් ඔය. මම වෙදකම් කරනවා කියනකොට අපේ පඬිතුමා දන්න උන්වහන්සේලාත් මම වෙදකම් කර අංශභාගය හැදලා ඉන්න වෙලාවේ ඒ කියනම
ඔය වෙදකම සම්බන්ධව උන්වහන්සේ කෙනෙක් වෙදකම් කරන ඕකට විරුද්ධයි තව වෙද මහත්තයෙක් මේ වෙද මහත්තයා කැලෑපත්තරයක් ගැහුවානේ මේ හාමුදුරන්ට. එහෙයි අවසර මොකද්ද? කොහොමද ගැහුවේ? හැබැයි ඒක හොඳ විදිහකට ගැහුවා. මෙන්න මෙහෙම කවියක් ලියලා මේ පෝස්ට් ඉස්සර තිබුණානේ පෝස්ට් කාඩ් එවනවා කියලා. පෝස්ට් කාඩ් එකක් එවලා තිබ්බනේ. මොකද්ද? නාවින්නේ හොර ගන යගේ තෙල් නානු ගාගන්නේ විලි සංගේ නැති ගෑනු ගෑනුන්ගේ කොතනකවත් අතගානු සෑහෙන්නේ නැත සංගනට විනයානු. බලන්න කොච්චර ලස්සනට මේ කවිය ලියලා තියෙනවද මේ වෙද මහත්තයා. ඔය මට උන්වහන්සේ කියලා දීපු කවි තව ගොඩක් තියෙනවා. වෙදක මහා සම්බන්ධ ඔය කතන්දරයකට ගියාම මෙන්න මෙහෙම කවියක් ලියලා මේ පෝස්ටරයක යවුවානේ මේ වෙද මහත්තයා මේ හාමුදුරන්ට. ජීවිතේ මතක හිටින යම් යම් සිද්ධි අපේ කවිස්සර පඬිත හඳුරු තුල තිබුණා. අන්න ඒ වගේ අනුස්මරණීය චරිතයක් උදෙසා තමයි ඇතුමේ ධර්ම ශ්‍රවණයක් කරලා ධර්ම දේශනාවක් පවත්වලා පින් අනුමෝදන් කරන්නට නැහැ. කෙටියෙන් මතක තියාගන්න එදා කවිස්සර පඬිත හාමුදුරුවෝ අපවත් වෙච්ච දවසේ දැනෙච්ච දුක අදට අපිට දැනෙනවද? දැනෙන්නේ නැහැ නේද? අපි මරුණාම අපේ ඇත්තන්ට ඔය ටිකම තමයි. අපි මරුණාම ඔයකම තමන් කවුරු මරුණාමත් ඒ ඇත්තන් ආශ්‍රය කරගෙන ඉන්න ඒ ඇත්තන්ට දැනෙන ඔච්චරම තමයි. නිකම් බොරුවට මුලා වෙලා ගමනක් යන්න එපා. තම තමන්ගේ ජීවිත සාර්ථක කරගන්න, තම තමන්ගේ මෙලෝ ජීවිතේ පරලෝ ජීවිතේ සාර්ථක කරගන්න තමන් ගමනක් ආරම්භ කරන්න. ඒ ගමනේ සම්දිස්ථානය කරගන්න මේ අවස්ථාව. හොඳ ගමනක ආරම්භයක් මම කරනවා කියන සිතුවිල්ල ඇති කරගන්න. මරණය කාටත් පොදුයි. මරණය වෙන විදිහක එක්කනට වෙනස්. මේ ටික හොඳින් මෙනෙහි කරගෙන නිරන්තරයෙන්ම මරණය මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මරණ සති වික්‍රේ භාවේත භාවිතා භෞලිකතා මහප්පලා හෝති මහානසංස. මරණානුස්සතිය කියලා භාවනාවකුත් තියෙනවා. සිහි කරන්නටම ඕන තියෙන දෙයක් තමයි අතහැරලාම දාලා බයේ නිරන්තර මරණය සිහි කරනවා නම් මේ රාග ආදී ක්ලේශ ධර්මයන් වනේ සිංහ රාජේ ගොරවන කොට අනිත් සත්තු හැංගෙනා වගේ රාග ආදී කෙලෙස් යටපත් වෙලා යනවා කියලා. එනිසා ඔය ඇත්ත හැමදෙනාම මරණ සත්‍යයක් මරණය සිහි කරන්න. මම මැරෙන කෙනෙක් කියන සිතුවිල්ල ඇති කරන්න. එතකොට මරණයට බයක් ඇති වෙන්නේ නැහැ. මරණය ස්වභාවිකව සිද්ධ වෙන්න ඉඩ අරින්න ඕන. වෙන කිසිම උපක්‍රමයකින් වෙන විදිහකින් අපි ඔකට උත්සාහ කරන දෙයක් නෑ. අපි ගෙනාපු ආයුෂ ඉවර වෙනකොට අපේ මරණය සිද්ධ වෙනවා. මම මේකෙන් ආදර්ශයක් දෙන්නේ. මම ඔයගොල්ලන්ට සිතුවිල්ලක් දෙන්නේ. හිතුවක්කාර මරණ වලට කනගාටුවක්වත් ඇති කරගන්න එපා. ඒගොල්ලෝ දඬුවම් කරගන්නේ ඒගොල්ලන්ටමයි. යම් කෙනෙක් එහෙම කරගත්තොත් Tamanටමයි Taman දඬුවම් කරන්නේ. අනුන්ට දඬුවම් කරන්න Taman දඬුවම් කරගන්න.
ওই ටික මතක තියාගෙන අදට වර්ෂයකට කලින් මිය පරලෝකයේ කවිස්සර පඬිත හාමුදුරුවෝ මනුසාත්මයක් ලබලා තිබුණොත් 6ක් 4ක් නොතේරෙන කිරි දරුවෙක් කාගේ හරි අම්මාතක ඉන්න හොඳ දිව්‍ය ආත්ම භාවයක් එහෙම ලබලා තිබුණොත් පවරගිරි විහාරයේ කියන එක ගැන උන්වහන්සේට මතකයක්වත් නැතුව ඇති. ඒ සැප සම්පත් වෙනවා. වෙන ආත්මයක හිටියොත් පිංගන්ට ඇවිත් සාදුකාර දෙයි. අපිට අපි ගැනත් ওই විදිහටම තමයි තේරුම් ගන්න ඕනේ. නිසා ඊතා කෙටි ධර්ම දේශනාවකට ඔයත් වහුම්කම් දුන්නානේ. ඔයත්තන්ට ඔකෙන් කුසලයකුත් සිද්ධ වුණා. කුසලයේ තමයි ධර්ම ශ්‍රවණය කියන කුසලය. ධර්ම ශ්‍රවණයේ ප්‍රතිඵලය පින විදිහට ඔයත්තන්ට ලැබෙනවා. බහුශ්‍රෘතයන් වෙනවා වගේම ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය සකස් කරගන්න පුළුවන් නැත්තම් බාට පරිවර්තන. ඒ නිසා මම පින් දෙනවා අපේ සිද්ධාර්ථ පඬිතුක හාමුදුරන් වහන්සේට. ඊටම ලස්සනයි දැන් පන්සල. දැන් පන්සල වගේ තමයි. ඉඩකඩ එහෙම තියෙනවා. හැබැයි කවිස්සර පඬිතුක හාමුදුරුවෝ ගහ කොල්ලට ආදරය කරපු කෙනෙක්. මේ ගල් මොරටු ගහ දකිනකොට මං එදත් කියන්නේ අනේ ඕකනම් කපන්න එහෙම එපා. ඕක ඉතුරු කරන්න කියලා. මේ ගල් මොරටු ගහක් නෙවෙයි තියෙන්නේ. නේද? උන්න. ඔතන තිබුණා ගල් මොරටු ගහක්. ඒක තමයි. බැම්මත් එක්ක. තව තිබුණා මෙහෙ නිසා මෙතන තිබුණා විශාල කොස් ගහක කොස් ගහ කඩා වැටුණා. උන්වහන්සේලා ওই පඩි පෙලක් තිබුණේ චෝටි පඩි පෙලෙන් උන්වහන්සේ විහාරයට නැංගා මිසක් ওই ගහකොළට හරි ආදරය කරා. උන්වහන්සේ කැපුවේ නෑ. හැබැයි මේ දැන් තියෙන මට්ටම මෙහෙම තියෙන්න ඕනේ. මේක තව ලස්සන කරගන්න ඔයත් වටිනා ගස් වර්ග ගෙනත් හිටවලා ඒ අපේ කවුද මේ ඉංග්‍රීසි හාමුදුරන්ගේ පන්සලේ කියලා හිතන්නේ නෙවෙයි ඈ. ගොංගාව පවරගිරි රජමහා විහාරය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන. ඒ අලංකාර කරන්නේ ගහක් කොලක් හිටවන්නේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න තැන. ආරාම රෝපා වන රෝපා ඒ ජනා හේතු කාරකා කියලා මහ පින මහ කුසලයක්. ඒවා කරගන්න එතකොට එක්තරා පිළිවෙලකට ඒ ටික සකස් කරපුවාම උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච ආරණ්‍ය සේනාසනය වගේ ප්‍රදේශයක් නැවත නිර්මාණය වෙයි. හැබැයි තාම ලස්සනයි. උන්වහන්සේගේ කාර්යභාරය උන්වහන්සේ කරා. අපේ කවිස්සර පඬිතුක හාමුදුරුවෝ අපේ සිද්ධාර්ථ පඬිතුක හාමුදුරුවෝ දැන් උන්වහන්සේ කාර්යභාර කරන හැම කෙනාම උන්වහන්සේට සහයෝගය දෙන්නේ. ඉස්සරහට වැඩ කටයුතු කාරණා කරගෙන යන්න ඒ කවිස්සර හාමුදුරන්ට කරන ලොකු ගරු කිරීමක් කියලා හිතාගෙන වැඩ කටයුතු කරන්නට මෙතෙක් වේලා පුංචි ධර්ම දේශනාවකට අහුම්කම් දීමෙන් රැස් කරගත්ත කුසල ශක්තියෙන් පුණ්‍ය ශක්තියෙන් සියල්ලක් පළමු කොටම අදට වර්ෂයකට කලින් අපවත් වේවදාරන්නට යෙදුණු අපේ කවිස්සර පඬිතුක හාමුදුරන් වහන්සේට අනුමෝදන් වෙත්වා සැපෙන් සැපයටවත් ප්‍රාර්ථනීය බෝධියක නිවන් අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පෙන් අනුමෝදන් කරන්නට ඒ වගේම ආරාධනාවෙන් වැඩම කරලා ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන මේ ගුංගාව පවරගිරි විහාරයට අධිපති දෙවිදූතන් වහන්සේලා තලාට බෝමාට විහාර බාර ගම්බාර පළාත් බාර ප්‍රදේශ බාර සියලු දෙවියෝ තේමනුත් මහ විෂ්ණු දේවතා හාමුදුරන්ගේ පටන් ඒ බලාපොරොත්තු වෙන සියලු දෙවියෝ දේමනුරුත් පින් පඬුරු වශයෙන් මේ පින්පෙත් අනුමෝදන් කරනවා. ආයුෂ වර්ණ සැප බල නුවණ කියන කාරණාවන් දේනු කරගෙන දිව්‍ය සම්පත් වඩා වර්ධගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පෙන් අනුමෝදන් කරන්නට. ඒ වගේම අපගේ ආදරණීය දෙමව්පියන්ටත් මේ රැස් කරගත් කුසල ශක්තියෙන් පුණ්‍ය ශක්තියෙන් මුදුන් බතින් ගත්වත් පිටක්සේ
අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්තා මෙලෝ පරලෝ දෙලෝ ජීවිතය යහපත් කරගෙන අති උතුම් අමා මහ නිවන් පිණසත් හේතු ආසනා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්ට අපේ නම මිය පරලෝකයේ සියලු ඥාති හිත මිත්‍රාදීන් පින් බලාපොරොත්තු වන සකල විද ලෝක වාසී සියලු සත්‍යයන් අපාදේපා බහුපා සිව්පාදී කොට ඇති සෑම සියලු දෙනාමත් නරක ත්‍රිසම් ප්‍රේත අසුරාදී ලෝකෙතර පින් බලාපොරොත්තු වන හැම දෙනාටමත් අපිට ආදරය කරන අපිට වෛර කරන හැම දෙනාමත් මේ පින් අනුමෝදන් වෙත්තා දුකින් පෙලෙන්නෝ දුකින් මිදෙත්වා බයෙන් පෙලෙන්නෝ බයෙන් මිදෙත්වා සොවින් පෙලෙන්නෝ සොවින් මිදෙත්වා සැපෙන් සැපයටපත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා. අපි හැම දිනාටමත් මේ කුසල ශක්තිය පුණ්‍ය ශක්තිය බල මහිමෙන් මෙලෝ ජීවිතයේ පහන් වේවා පරලෝ ජීවිතයේ යහපත් වේවා අති උතුම් අමා මහ නිවන් පිණසත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින්නවා. සද්ද නගල සාදුකාරයක් දෙන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. හරි පුතා. වන්දනා කරගන්නට අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ධර්ම දේශනා පැවැත්වීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් සිද්ධ කරගත් සකල කුසල සම්භාර ධර්මයන් මේ පින් මේ වැඩ ඉන්න සියලු මහා සංඝරත්නයට සියලු දෙවියන්ටත් අනුමෝදන් වෙනවා. මේ සහභාගී වන හැම දෙනාටමත් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වෙත්වා සැපෙන් සැපයටපත් වෙත්වා. ඔබ හැම දෙනාටම සෙත් වේවා සාන්ති වේවා සුවපත් වේවා සුවපත් සුවපත්.
කවුරුත් සාදුනාදයක් පවත්වන්න. අද දවසේ මේ විහාරස්ථානයේ වැඩහිඳ වදාළ අපවත් වී වදාළ ගෞරවනීය තෙල්ලේකේ කවිසර අභිධාන ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා කිරීම පිණිස අපේ ගෞරවනීය වෙදහාමුදුරන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් විහාරස්ථානයට වැඩම කොට වදාලා ඊ타ම කාර්යබහුල ජීවිතයක් උන්වහන්සේ ගත කරන්නේ. සතියේ මම හිතන්නේ දවස් 4ක් 5ක් වගේ කාලයක් උන්වහන්සේ සුවහසක් රෝගීන් සුවපත් කිරීම පිණිස තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් කැප කරලා තියෙනවා. ඒ වගේම පොඩි හාමුදුරන් වහන්සේලාට උන්වහන්සේ පිරිවෙනෙහි අධ්‍යාපනය ලබා දෙනවා. ඒ ආදී බොහෝ දෙනාගේ හිතසුව පිණිස උන්වහන්සේ බොහෝ කර්තව්‍යයන් කරනවා. අපේ කාලේ පහළ වෙච්ච ජීවක වෙදදුරන් හා සමානයි උන්වහන්සේ. උන්වහන්සේගෙන් ප්‍රතිකාර ලැබලා සුවපත් වෙච්ච දහස් ගණන් ජනතාව අද පොල්පිටිය අග්‍රබෝධි පිරිවෙන් විහාරස්ථානයේ වටා එක්රොක් වෙමින් උන්වහන්සේගේ ඒ කරුණාද්යාශයට ලක් වෙමින් කටයුතු කරනවා අපි දකිනවා. නිරන්තරයෙන් මිනිස්සු ඇවිල්ලා අපේ වෙදහාමුදුරන් වහන්සේගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා හරියට බක්කුල මහරහතන් වහන්සේට වගේ. පින්වත්නි, බක්කුල මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ බුද්ධ ශාසනය පහළ වී වදාළ නිරෝගිමත් ආරෝග්‍ය සුවය ඇති මහරහතන් වහන්සේලා අතර අග්‍රස්ථානයට පත් වී වදාළ මහරහතන් වහන්සේ. උන්වහන්සේ 80 වැනි වියේදී තමයි පැවිදි භාවයට පත් උනේ. අරිහත්ත්වය සාක්ෂාත් කරලා අවුරුදු 80ක් උන්වහන්සේ ආයුෂ වින්දනය කළා. ඒ අනුව මුළු ජීවිත කාලය අවුරුදු 160ක් බක්කුල මහරහතන් වහන්සේ වැඩ හිටියා. කිවිසුමක් තබා වූවේද කුඩා වූ රෝගයක්වත් බක්කුල මහරහතන් වහන්සේට වැළඳුනේ නැහැ. අරලු ගෙඩියක් තරම්වත් ඖෂධයක් වළඳන්න උන්වහන්සේට සිද්ධ වුණේ නැහැ. ඒ වගේ මහා ආයුරාෝග්‍ය සම්පත්තියක් ලැබපු මහා රහතන් වහන්සේ නමක් බක්කුල මහරහතන් වහන්සේ කියලා කියන්නේ. බක්කුල මහරහතන් වහන්සේ අතීත සංසාරේ ගොඩක් පින් කළා. ගොඩාක් රෝගීන් සුවපත් කළා. සංඝෝපස්ථානයේ සියතින් කළා. බුදුරජාණන් වහන්සේලාට වෛද්‍ය ප්‍රතිකාර කළා. ඒ නිසා ඒකල මහා පුණ්‍ය ශක්තිය විපාකයක් අනුව උන්වහන්සේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරපු ආත්මභාවී නිරෝගී සම්පත්තියමයි වැළඳුවේ. ඉතින් ඒ වගේ මහඟු සේවාවක් සිද්ධ කරන බොහෝ ජනයා බොහෝ රෝගීන් සුවපත් භාවයට පත් කරන අපේ පින්වත් වෙදහාමුදුරන් වහන්සේටත් අපි ආශිර්වාද කරනවා. අද දවසේ උන්වහන්සේ අපේ විහාරස්ථානට වැඩම කරලා විශාල ජනකායකට උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දුන්නා. හැම දිනාම සුසුසති කන් යොමා අසා සිටියා. සෝතං ඕධාති, හොඳට මේ ධර්මයේ විමස අහන ආකාරය අපි දැක්කා. අපිත් බොහොම උනන්දුවෙන් මේ ධර්මය ඇහුවා. ඒ විතරක් නෙමෙයි, සජීවීව ලංකාව පුරා හැම දිනාට මේ ධර්මය අහන්නත් අපේ මහත්තුරු අද ඉද ප්‍රස්තාව සලසා දුන්නා. Facebook විබඩවීන් හරහා සජීවීව මේ ධර්මය අපේ හාමුදුරුවනේ මුළු ලංකාවටම බලන්න අවස්ථාව සලසා දීලා හමාරයි. ඒ අනුව බොහෝ දෙනා මේ ධර්ම ඉදිරියේදීත් ශ්‍රවණය කරනවා ඇති. අනන්ත වාරයක් පුණ්‍යානුමෝදනා කරනවා. මට හිතුණා තව කවි 10ක් 15ක්වත් කිව්වනම් හරි ආසයි හිතුණා. අර පළවෙනි කවිය කියනකොටම ඇඟේ රෝම කූප පවා නේද කිලින් හිටින තරමට ලස්සනට මිහිරට මේ කවිය ඇහුණා. තවත් කවි 10ක් 15ක්වත් අහන්න තිබුණා නම් කියන හැඟීම මං හිතන්නේ හැම කෙනාටම ඇති වෙන්නට ඇති. බොහොම මිහිරට බණ ටික කිව්වා. ගැඹුරු තැන් ලිහිල් කර කර බොහොම ලස්සනට පැහැදිලි කරලා දුන්නා. ගැටල් තැන් ලිහලා දුන්නා. ඊටාම ගැඹුරුයි, ඒ වගේම ඊටාම සරලයි. ගැඹුරුකමත්
සරලකමත් දෙකම එකට මිශ්‍ර කරලා ගැමියාට ගැලපෙන ආකාරයට ඒ ධර්මයේ දේශනා කරන්න පුළුවන් ධර්ම කතිකත්වයක් උන්වහන්සේ තුල පිහිටා තියෙන වග අපි හොඳට දන්නවා. මොකද උන්වහන්සේ පිරිවෙනේ උගන්වනකොට බණ කියනවා වගේ තමයි උගන්වන්නේ. උන්වහන්සේ පිරිවෙනේ උගන්වන වෙලාවට මම පැත්තකට වෙලා සමහර වෙලාවට අහගෙන ඉන්නවා. ඒ තරම් හරිම මිහිරයි. සමහර වෙලාවට පන්තියේ උගන්වනවා નિરાයාසයෙන් බුදුබණ ගලාගෙන එනවා මුව මඩලින්. පස්සෙකට වෙලා මම සමහරට පන්තියේ ළමයි අහගෙන ඉන්නේ නැතුව වෙන්න පුළුවන්. මම හොඳට අහගෙන ඉන්නවා. ඒවා අහගෙන ඉඳලත් අපි දහම් දේශනා කරන්න හුරු වුණා. අපටත් යම් හුරුවක් උන්වහන්සේගෙන් ලැබිලා තියෙනවා. අපේ විහාරස්ථානයේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා වැඩි දෙනෙක් උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා. මමත් උන්වහන්සේගේ ශිෂ්‍යවරයෙක්. උන්වහන්සේගෙන් පෙර අධ්‍යාපනය නොලැබුවට බොහෝ දෑ උන්වහන්සේගෙන් මම ඉගෙනගෙන තියෙනවා, දැක ඉගෙනගෙන තියෙනවා, අසා ඉගෙනගෙන තියෙනවා. අපට අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලබා දෙනවා. ඊටාම නිහතමානී උන්වහන්සේ බොහෝ සීල ගුණෙන් උසස් උත්තමයන් වහන්සේ නමක්. ඒ වගේම බොහොම වස්සති ස්වාමින් වහන්සේ නමක්. ඒ වුණාට සමහර වෙලාවට පොඩි දරුවෙක් වගේ බොහෝම අපට අනුකම්පා කරනවා. අපට නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරනවා. මොන ප්‍රශ්නයක් ආවත් මම පෞද්ගලිකව ගිහිල්ලා අපේ වෙදහාමුදුරන් වහන්සේට කියනවා, ස්වාමීනි මම කියනවා අවසරයි මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඕන ප්‍රශ්නයකට උන්වහන්සේ ගාව පිළිතුරුත් තියෙනවා. හැම දෙයක්ම දිහා පුදුම ධනාත්මක ආකල්පයකින් බලන්න පුළුවන් යතිවරයන් වහන්සේ නමක්. උන්වහන්සේ හරිම ධනාත්මකයි. බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළාද ඒ ධර්මය අනුගමනය කරන, ඒ ධර්ම මාර්ගයේ ගමන් කරන මේ කාලේ හොයාගන්න අමාරු යතිවර ගුණ පිහිටා තිබෙන උත්තමයන් වහන්සේ නමක් තමයි අපේ වෙදහාමුදුරන් වහන්සේ. ඉතින් හැම දිනාම ආදරය කරනවා, හැම දිනාම ප්‍රියයි. උන්වහන්සේ සමහර වෙලාවට හරීම තරහ ගන්න වෙලාවලුත් තියෙනවා. ඒ වුණාට බැනුම් අහගෙන හරි උන්වහන්සේට මිනිස්සු ආසන්න වෙන්න කැමතියි. ඒ වගේ මහා පුදුම ශ්‍රමණ ගුණ උන්වහන්සේ තුල පිහිටා තියෙනවා. ඉතින් දීර්ඝ වශයෙන් තවත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුණ්‍යානුමෝදනා කරන අපේ ගෞරවනීය අපේ ආචාර්ය උත්තම පඬිත හාමුදුරන් වහන්සේට. වහන්සේ ඊටාම මිහිරට බණ ටික දේශනා කළා. උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමෙන් ඔබ වහන්සේ රැස් කරගත්තා වූ කුසල සම්පත්තිය අප විසින් අද දවසේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයෙන් රැස් කළගත්තා වූ කුසල සම්පත්තීන්ද ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේට අපි අනුමෝදනා කරනවා. ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමෙන් රැස් කළා වූ මේ කුසල සම්භාරයේ හේතුවෙන් උන්වහන්සේගේ මෙලොව ජීවිතය තුළද ආයුරාරෝග්‍ය සම්පත්තියම ඇති වේවා. බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ අනන්ත ආශිර්වාදේ සැලසේවා. විජයශ්‍රී ජයශ්‍රී මහා හාමුදුරුවන් වහන්සේගේ අනන්ත ආශිර්වාදේ සැලසේවා. රුවන්වැලි මහා සෑරදානන් වහන්සේගේ අනන්ත ආශිර්වාදේ සැලසේවා. වාම දලදා වහන්සේගේ අනන්ත ආශිර්වාදේ සැලසේවා. තෙරුවන් සතු අනන්ත ගුණ බලෙන් ඔබ වහන්සේගේ කාය චිත්ත පීඩා දුරින්ම දුරු වේවා. කරන කියන කටයුතු දිනෙන් දින ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක භාවයට පත් වේවා. අපේ ගෞරවනීය වෙදහාමුදුරුවන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසී මුදාපත් කර ගැනීම පිණිස මේ කුසල සම්පත්තීන් හේතු වාසනාම් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා වූ පින්වත් ඔබ සෑම සිළු දිනාටත් මේ පින් අනුමෝදන් වේවා. මෙලෝ යහපත ආයුරාෝග්‍ය සම්පත්තියම දියුණු වේවා. හැම දිනාටම වහවහාම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මේ කුසල සම්පත්තීන් හේතු වාසනා වේවා, උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.